Hello everyone, welcome back to our channel. අද අප්‍රේල් මාසේ 13 වෙනිදා, ඒ කියන්නේ අවුරුද්දට කලින් දවසේ අපි දෙන්න බඩු ගන්න ගියා. අවුරුද්දට ඕනි කරන බඩු ගන්න ගියාම අපිට හිතුණා ඔයාලට චයිනා වල තියෙන ෆෘට්ස් පළතුරු වල ගණන් පොඩ්ඩක් පෙන්නන්න, ඒ වගේම මෙහෙ තියෙන පළතුරු ජාති ටිකකුත් ඔයාලට පෙන්නන්න කියලා. එන්න අපිත් එක්ක සුපර් මාකට් එකේ ඇවිදිමු. අපිට මුලින්ම හම්බුනේ පිනි ජම්බෝ ගොඩක් ගණන් පළතුරක් යුවාන් වලින් නම් යුවාන් 33ක් වෙනවා. ලංකාවේ සල්ලි වලින් ආසන්න වශයෙන් රුපියල් 1300ක් වගේ වෙනවා. මේ තියෙන්නේ ගස් ලබු, එහෙම නැත්නම් සමහරක් අය පැපල් කියලාත් කියනවා. මේ අනිත් පැත්තේ තියෙන දුඹුරු පාට පළතුර නම් දන්නේ නැහැ නම් මොකක්ද කියලා. මේ තියෙන්නේ අනෝද වගේ පළතුරක් මං හිතන්නේ. මම මේකේ නමත් හරියට දන්නේ නැහැ. මේ තියෙන්නෙත් අනෝදා ජාතියක් වෙන්න ඕනි. අර පළතුර වගේම තමයි මේකත්. ඔන්න තියෙනවා අපිට ගොඩක් හුරු පුරුදු, ඒ වගේම අපි ගොඩක් කන්න කැමති පළතුරක්. ඒක තමයි අලිගැට පේර, අවකාඩෝ. අලිගැට පේරවල ගුණේ වගේම ගාණක් ටිකක් සැරයි. ලංකාවේ සල්ලි වලින් ග්‍රෑම් 500ක් රුපියල් 800ක් වගේ වෙනවා. ඊළඟට අපිට හම්බුනේ ලෙමන්. මේ ලෙමන් කියන්නේත් ටිකක් ගණන් පළතුරක්. බලන්නකෝ මෙන්න මෙයාව දන්නවද කියලා. ලංකාවේ සල්ලි වලින් ග්‍රෑම් 500ක් රුපියල් 1600ක් වෙනවා. ඊළඟට අපිට හම්බුනේ ෆැෂන් ෆෘට්. දම්පාට ෆැෂන් ෆෘට් එක තමයි මේ. ඔන්න තියෙනවා අපිට හුරු පුරුදු කහපාට ෆැෂන් ෆෘට් එකක්. ෆැෂන් ෆෘට් නම් ඇත්තට මෙච්චර ගණන් නෑ. ඒකෙන් දම්පාට ෆැෂන් ෆෘට් එක ටිකක් ගණන් කහපාට එකට වඩා. ඒත් ඒක එච්චර ගණන් නෑ අනිත් පළතුරු වලට සාපේක්ෂව. දැන් මේ ඔයාලා දකින්නේ අපි සාමාන්‍ය දන්න නාරං. එහෙම නැත්නම් දොඩම් ජාති ටිකක්. ඒ වගේම පෙයාස් ජාතියක් තමයි මේ අනිත් එක. මේ තියෙන්නේ නිව්සීලන්ත වලින් ඉම්පෝර්ට් කරන ඇපල් එකක්. මේ ඇපල් එක ගොඩාක් රහයි. ඇත්තටම මේක ප්‍රීමියම් ක්වොලිටි ඇපල් එකක්. ඒ වගේම මේක ගොඩක් ඝන. මේ තියෙන ලංකාවේ අපිට ගොඩක් හුරු පුරුදු පළතුරක්. ඒක තමයි කාමරංකා. පේනව නේද චෙරි වල ගණන්? ග්‍රෑම් 500ක් රුපියල් 2700ක් 1800ක් වගේ වෙනවා. මේ තියෙන්නේ ලොන්ගන් කියන පළතුර. මේක ගොඩාක් රසයි. ඒ වගේම මේකේ ඇටෙත් අපි ස්නැක් එකක් විදියට කන්න පුළුවන්. මේ තියෙන්නේ එක එක මිදි ජාති, රවුම් මිදි, දිග හැඩේ තියෙන මිදි, එක එක මිදි ජාති මේ තියෙන්නේ. මේ තියෙන්නේ කහපාට කිවි එක.
මේ තියෙන්නේ මැංගුස් වලින් හදපු ජූස් එකක් ටෙට්‍රා පැක් එකකේද. මැංගුස්ත් මෙහෙ තියෙනවා. මේ කාලේ නෑ මැංගුස් පෙන්වන්න ඔයාලට. මේක මං හිතන්නේ ඉන්දුනීසියාවෙන් මෙහාට ඉම්පෝර්ට් කරපු ජූස් එකක්. මේ තියෙන්නේ ලංකාවේ අපිට හුරු පුරුදු පොල් වතුර. අපි මෙච්චරලා ඔයාලට පෙන්නුවේ මෙහේ තියෙන ගොඩක් එක්ස්පෙන්සිව් ගොඩක් ගණන් වැඩි පළතුරු ටික මේවා ගොඩක් කලාට මෙහෙ හැදෙන්නේ නැති මෙහෙට ඉම්පෝර්ට් කරන ප්‍රීමියම් ක්වොලිටි එකේ පළතුරු මේවා තියෙන්නේ ශීතකරණවල දාලා තියෙන්නේ. දැන් අපි ඊළඟට පෙන්වන්න යන්නේ මෙහි සාමාන්‍ය සුලභවම තියෙන ඇපල් දොඩම් නාරං අඹ අන්නාසි වගේ මෙහි සුලභ පළතුරු ටික. අර පළතුරු ගොඩක් ගණන් වැඩි. ඒවා මොකද මෙහෙට මම කලින් කිව්වා වගේ මෙහාට ඒවා ඉම්පෝර්ට් කරන පළතුරු හින්දා. මේ තියෙන්නේ මෙහෙ අපි එදිනෙදා කන ඇපල් දොඩම් කෙසෙල් අඹ තියෙනවා නම් අඹ කාලෙට අඹ එහෙම නැත්නම් දැන් මේ සමයක එන්නේ සමයකේදී තියෙනවා කොමඩු ඒ වගේම අන්නාසි මිදි ಜಾති තක්කාලි ඒ වගේ සාමාන්‍ය අපි නිතරම කන මෙහෙ හැදෙන පළතුරු තමයි අපි දැන් මේ තියෙන්නේ. ඔයාලා දකින්නේ දුරියන් වලට ප්‍රොමෝෂන් එකක් කරන අවස්ථාවක් සුපර් මාකට් එක ඇතුළෙම. දූරියන් කියන්නේ මෙහෙ කට්ටිය ගොඩාක් කන්න කැමති කෑමක්. ඒ වගේම හරිම එක්ස්පෙන්සිව් දූරියන්. මෙහෙ දුරියන් පීට්සා එහෙමත් තියෙනවා. පීට්සා හට් එකෙන් පවා අපිට දුරියන් පීට්සා ගන්න පුළුවන්. මෙහෙ දුරියන් කොච්චරද ගණන් කියනවා නම් එක මදුළු දෙකක් සමහර වෙලාවට රුපියල් 3000ක් රුපියල් 4000ක් අතර ගාණක් වෙනවා. මේ වගේ පොඩියට පැක් කරලා තියෙන දුරියන් මදුළු දෙකක් වගේ පොඩි පැක් එකක්. ආයිත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. thank you for watching. ඒ වගේම අපිව subscribe කරන්න අමතක කරන්නත් එපා.